ආයුබෝවන් අනාගතයේ ජීවත් වෙන මම උදෙසා කරන නිර්මාණය කළ විදිහ ඔබ කවුරුත් මම නෙමෙයි මේ වීඩියෝ කරන්න. හරි. What am I talking about right now? It's regarding the last suicide situation. මම කියන්නේ කතා කරේ මේක පාර්ට් මේ හිතේ තියෙන තත්ත්වෙ මේකයි අරයි කියලා. මේ වීඩියෝ එකේ කිව්වට ඒක ක්ලියරිෆයි කරේ නෑ මොකක්ද සිටුේෂන් එක කියලා සහ මේක අපි හිතමුකෝ ක්‍රයිසිස් එක සර්වයිව් වෙලාගේ මම බලාපොරොත්තු වෙනවා වෙයි කියලා. එතකොට ආයි වගේ අවස්ථාවක් ඇති නොවි ක්‍රයිසිස් එක අවසන් වෙලා නම් මේ වීඩියෝ එක බලන්නේ සහ මේ බලන්නේ අවුරුද්දකට දෙකකට අවුරුදු 5කට විතර පස්සේ කාලයකට තියෙන මේ කාලෙක පස්සේ නම් මේක කිසිම කොන්ටෙක්ස්ට් එකක් නැති වෙනවා. ඒ නිසා කිසිම කොන්ටෙක්ස්ට් එකක් දෙන්න ඕනේ. කොහෙද මේ අවස්ථාව මොකක්ද මේ සිද්ධිය කියලා. මට මතක නම් ඔබ මේ කතා කරන්නේ එක මිනිස්සෙක් අපි දෙන්න එක මිනිස්සෙක්. එතකොට මෙහෙමයි. මට මතක වෙනවා මේ සිද්ධිය. 2026 මටනේ ජුලයි මාසේ ඔය ප්ලේස් එක එක්තරා දවසක උදේ වරුවේ පළවෙනිටම කාබන් මොනොක්සයිඩ් සීන් එක වගේ. ඒක අහලා මැරෙන දේ ලේසියෙන් ක්‍රමයේ තියෙන විතර අහනවා. ඊට පස්සේ අතන ෆෝන් එක දැකගෙන මේ සිදුවීම මතක නැහැ. මේ රූම් එකේ. ඒ සිදුවීමකට පස්සේ වර මතක නැහැ. මගේ බෑග් එකේ තියෙන පැන්ඩෝල් එකේ සම්බන්ධයෙන් ලොකෝ දහසක් කාඩ් පහළ වෙනවා. ඒ කාඩ් මම දැන් දෙකක් දුන්නා. ඒ සම්බන්ධයෙන් අදහසක් පහළ වෙනවා. සහ ඊට පස්සේ ඔයාගේ හිතේ ඒක විදිහට සැලසුම් එන්න පටන් ගන්නවා මරණය සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒ දවසේ ඇතුළත ඒ කටයුතු ඒ විදිහට දිගටම යනවා කොහමරි ඉස්කෝල පැට්‍රිස් ඉවර වෙලා ගෙදර ඇවිල්ලා ඔයා උත්සාහ කරනවා තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න තමන්ගේ හිතේ තියෙන දේ එළියට දාගන්න තමන්ගේ අමතක කතා කරන්න. නමුත් එයා ඉන්ටර් එක තේරුම් ගන්නෙත් නැහැ. එයා උත්සාහ කරනවා එයාලගේ රයිට්ස් පිළිබඳව ඔයාලට ලොකේෂන් එකක් දෙන්න සහ ඔයාලට වැදගත් තියෙන දේවල් කොච්චර වටිනවද කියන එක ඔයාලට කියලා දෙන්න. සහ ඔයාගේ ආදරණීය තත්ත්ව උත්සාහ කරනවා එයා කරන්න. ඔයා ජීවත් වෙන්නේ අපේ නිසා ඔයාගේ ජීවිතේ අයිතිය තියෙන අපිට අපි නැත්නම් ඔයා නෑ වගේ අදහසක් වට දෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ කොහොම හරි ඒ සිද්ධියෙන් අවසාන ඔයා අහනවා ඒකම නෝන නම් මොකද වෙන්නේ කියන අදහස. ඔයා ඒක අනිත් පැත්ත කතා ඔෆෙන්සිව් නොවි ඔයා අහන්නේ ඒක එහෙම නෝන නම් මේකට අපිට මොකක් වෙන්න පුළුවන්ද කියන එක. නමුත් ඒක හින්දා අපිට වෙන විදිහට තේරුම් ගන්නවා. ඔයාලා ඊට පස්සේ ඉවරන්නේ. ඒක සම්බන්ධයෙන් වටිනවා ලොකු දේශනයක්. ඔයාලා ලැබිලා තියෙන දේ මොනවත් මේ දේවල් සතුටු වෙන්න කියන. ඊට පස්සේ කාමරේට යන සතුටු වෙලා ඔයාගේ ඔයාලා මේ දේවල් මේ එන බයන සිදුවෙන්න මොකද කියන තමයි මට දසක් නැහැ. තමන් නෝන තමන්ගේ නෝන සිදුවිලා තමන්ගේ හිත ඇතුලේ මොකද මේ තියෙන්නේ මම ඇයි මේක නමත වෙන්නේ ඇයි මේකට සම්බන්ධ වෙලා තියෙන එක ඒක මට බාධාවක්. ඊට පස්සේ රෑ අවසානයේදී අතිරණය කරනවා හරියන්නේ මේක තමයි අවසානය. හරිද මේ සිදුවිල්ල. ඒ කියන්නේ ඔයාගේ හිත වැඩ කරන්නේ මේ නාදුර සිදුවිල්ල ඔයාගේ සර්වයිව් වෙන්න තියෙන ඉන්ස්ටින්ක්ට් එක අතර මට තාක්ෂණික ඔයා මේ කොට ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ සිදුවිලි කොහොම හරි ටේක් ඕවර් කරනවා. ටේක් ඕවර් කරද්දී ඔයාගේ සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එක සහ ඔයාගේ ආටිස්ට් සයිඩ් එක මොකද කරන්නේ? හරි ඔයාලට මැරෙන්න ඕනේ. මම දෙන්නම් මේකට අවස්ථාවක් කියලා. තමන්ගේ ස්ටෝරි එක අවසානය ලියනවා. හරිද? අවසානය ලියන තමන්ගේ ස්ටෝරි එක. මරණය පස්සේ ලියනවා. ඊට පස්සේ chat GPT එකේ මේ කන්වර්සේෂන් එකේ chat GPT මේ කොන්ටෙක්ස්ට් එක අහනකොට මේ කතාව ගැන ඔයා අහනවා එතන. අවසානව ඒක සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එක. අවසාන වශයෙන් ඔයාලා තියෙන බලාපොරොත්තු කවුරු හරි මේක අපිට තියෙන ප්‍රශ්නේ එහෙම නැත්නම් මේක තේරුම් ගනීද කියන ඒක තියෙනවා. ඒක chat GPT එකෙන් අහනවා කතාවත් මේ කතාව දැක්කම මොකද හිතෙන්නේ කියලා. ඒකට chat GPT මේක ඇනලයිස් කරද්දී ඔයා ඊට පස්සේ අවසානයේ කන්ෆෙස් කරනවා මේක තමයි දැන් ඊළඟට වෙන්න තියෙන ටික. මගේ ස්ටෝරි එක අවසාන තමයි මම මේ ලියලා තියෙන්නේ කියලා chat GPT ට කොහොමද ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. ඒක chat GPT මොකද කරන්නේ? 1333 ක්‍රයිසිස් සර්වයිවල් මේ ක්‍රයිසිස් සපෝට් ෆෝන් නම්බර් එක දෙනවා. තාමත් ඔයාගේ හිතේ සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එකක් ඉතුරු වෙලා තියෙනවා. කෝල් කරනවා. ඊට පස්සේ ක්‍රයිසිස් සපෝට් එකේ ඉන්ටර්වියුස් එකකින් සහයෝගය ඇතුව ඔයා ඒ රාත්‍රියේ ගත කරලා අවසානයේ පහදා දෙන්න ජීවත් වෙනවා. එතනින් පස්සේ කතාවේ වෙනස් කරන්න එකක් වෙනවා. මොකද වෙන්නේ කිව්වොත් එතනින් පස්සේ අර වෙච්ච සිදුවීම සහ තමන් අවසානයේට තමන් මරණයට කොච්චර ලඟ වුණාද කියන එක ගැන තමන්ගේ හිතේ අදහසක් එනවා සහ ඒ ඇතිවෙච්ච සිදුවිල්ල තමන් දෙනකොට තමන් වල තමන්ගේ මනස ආක්‍රමණය කරන මේ බයන සිදුවිල්ල ගැන විශේෂම හෝ ඒ සිදුවිල්ලත් එක්ක විශේෂ ගන්න දෙනවා වගේ තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ මේ ඒ දවස් වල සහ මේකෙන් දවස් දෙකක් මේකෙන් අවසානයේ දවස් දෙකක් ඔයා තව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්නේ ඒ වෙනකොට සෙනසුරාදා දේ තමයි මේ ක්‍රයිසිස් එකේ අවසානයේ තිබුණේ. ඒතකොට සෙනසුරාදා දවසේ ෂේප් එක ගත වෙනවා මොකද ක්‍රයිසිස් එකට කතා කරලා ඉතින් එකක් තිබුණා හරියට ඒක ඊට පස්සේ කොහොම හරි සෙනසුරාදා මල්ලිලා ගෙදර යනවා. අර පල්ලෙහාට මල්ලිලා ගෙදර ගිහිල්ලා ඒ දවස් ගත කරනවා එක එක දේවල් කරලා තමන්ව ඩිස්ට්‍රැක්ට් කරගෙන සායක සාර්ථක වෙනවා. ඒක සාර්ථක වෙනවා. ඊට පස්සේ දවස් ඒ ඩිස්ට්‍රැක්ෂන් try කරලා අසාර්ථකද ඒක ප්‍රශ්නයක් වුණා. සෙනසුරාදා දවසේ ඒක සාර්ථක වෙනවා. ඊළඟට ඉරිදා උදේ වරුව කාමරේ ඉඳලා වෙන තෝරලා ගන්නවා. ඒකට ඉන්ටරැක්ෂන් එක මොනතරම් අඩු කරලා ගත කරනවා. ඒක හිතේ මොයා දක්වනවා. යාර ක්‍රයිසිස් සර්වයිව් එකට මේ සපෝට් එකක් කරනවා. ඒ අදහස වර්ධනය කරන්න සමහර ලාවට මෙයාගේ ඉන්ටරැක්ෂන් එක හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි සීන් එකක් නිසා. ඉතින් ඇත්තට කටයුතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සවුන්දර් ඊන දවසේ එනවා. ඊළඟ හවස වෙනකොට හවස පාටින් නිකන් ඇවිදින්න යනවා. කිසිම හේතුවක් නැතුව ඔයා කවදාවත් නැතුව ගෙදරින් පිට වෙලා එමම හිතුව ඔබේ වෙදගෙන යනවා. වදන්නවා මේ හැසිරීම රටාවත් එක්ක ඔයාට අමතරව තවත් කෙනෙක් ඕක අවදියක් ඔයාගේ ජීවත් වෙනවා මේ වෙලාවේ. මේ යනාත කොයි පැත්තට යයිද කියන එක විශ්වාසයක් නැති වෙනවා. එදා රෑ වාතිය යන්නේ කරනවා. මම මේ සිතුවිල්ල ආයෙ එනවා නම් හරි. කියන්න දන්නේ නැහැ. මට ඒක නතර දැන් මේකට දන්නේ නැහැ. ක්‍රයිසිස් එක සර්වයිව් වෙන්න පුළුවන්ද නැද්ද කියලා. ඒකත් එක්ක එන ඩිස්පරේෂන් වල මම හිතන්නේ මේ සිතුවිල්ල මම පාදනවා.
හරි මේක මගේ සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එකක් තිබිච්ච නිසා මේක අනිත් පැත්ත ජීවත් වෙච්ච නිසා තමයි ජීවත් වෙන්නේ. කොයි වෙලාවෙ හරි ඒක ගිව් අප් කරන්න පුළුවන්. සර්කම්ස්ටැන්සස් තියෙනවා ඒක ගිව් අප් කරන්න පුළුවන්. ඒක ගිව් අප් කරලා මේ සිතුවිලි ටැක්ලේ කරොත් කොයි වෙලාවෙ හරි ඇත්තටම මේ ඉම්පල්ස් එක ඇවිල්ලා මගේ ජීවිතය අවසන් වෙනවා නම් මම මේ ජීවත් වෙන්නේ අන්තිම දවස් කීපේ වෙන පුළුවන්. ඒ නිසා මම මේ අන්තිම දවස් කීපේ මම ජීවත් වෙනවා. ඉතින් මේක හරි. ඇවිල්ලා ඉන්න කරන්නේ අපි නුරුම කියලා මේක නරක කරන්නේ. ඒ තියෙනට ඇවිල්ලා පහුදාට ඔයාගේ පරිතේ උදාගෙන ඔයා පරිතේ දාගන්නවා කියන්නේ ඔයා තීරණය කරන්නේ ගෙදරින් උණු මොකද බැසුවොත් පස්සේ උණු මේක හත් ටවුන් එකට ගිහින් හත් ටවුන් එකෙන් සැලුන් එකට ගිහින් ඒ කටිලා මොකද මේ ඩිසල් එක කරපු සහ සල්පු වෙච්ච නිසා සහ ඔයාට අටවුන් එකක් නැති නිසා ඊළඟට නමුත් මොකක් හරි හේතුවක් නිසා ඔයා තුළ තාමත් බැඳීමකට තියෙන ආසාවදෝ එහෙම නැත්නම් තමන්ගේ දෙමාපියන්ගෙන් තියෙන බැඳීමදෝ එහෙම නැත්නම් අවසන් වශයෙන් ඉතිරිච්ච බලාපොරොත්තුවක් නිසා ඒ යන ආකාරයක හේතුවක් නිසා වෙන්නේ තමන් ආතල්දාගෙන හොයන්නේ කියනවා මේ මම කවුරුත් කරන්න පුළුවන් කියන එක තියාගේ විශ්වාසය තියෙනවා කියනවා. ඒ තරම් විශ්වාසයක් තියෙනවා. එහෙනම් ඔයාලට සුපුරුදු ප්‍රශ්න අහනවා. ඔයා උත්තර දෙනවා. ආවන්කම් කියනවා කරන්න ඕනේ මෙන්න මේ දේ කියලා. ඊළඟට ආයෙ වතාවක් මොකද කරන්නේ? එයා අරන් එනවා ලේකී කරලා පොලා අපි මෙහෙම කරලා ඔයා නිර්මාණය කරා ඔයාට අනිත් දින ගන්න දියක්. ඔයාට ඒ වෙලාවේ තියෙන අදහස මට නියම කරන්න තියෙන්නේ. එතනින් පස්සේ ඒ අදහස එහෙම තියෙනවා. මම මොකද කියන්නේ? මම මේ දාන හේයා ස්ටයිල් එක මට නෙමෙයි මගේ. ඔයාලා ලේකී කරලා පොලා නිර්මාණය කරපු ශරීරය මලමිනිය. ඒක වගේ ස්ටයිල් එක. මේක මලමිනිය. මේ මිනිහ ඩිසයින් කරන එක මහන්සි වෙන්නේ. අයියේ මේ කියන්නේ මේ වෙලාව වෙනකොට ඔයාලට විතර තියෙන්නේ මේ මිනිස්සයාට ඉන්නේ මොකක් විතරද? බාහිර රූපයයි බාහිර ශරීරයයි මේ ඒක විතර. බාහිරට ලෝකෙට පෙන්ටි විතර දකින්න මේක ඇතුළේ මිනිස්සු ජීවත් වෙනවා කියන අදහස මෙයාට නැහැ. ඇයි? මිනිස්සුන්ට තියෙනවා හිතුම් පැතු හැංගීම්. ඊළඟට මිනිස්සුන්ට තියෙනවා අදහස්. එහෙම එකක් ඔයාලට තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. ඒකනේ. මේකේ කොහොමද ජීවත් කරවන්න උත්සාහ කරන්නේ? රෝග ශරීරය විතරයි කියන අදහස. ඔයාලට තියෙනවා. ඔයාලා දකින්නේ මේ ශරීරය විතරයි නං. ඒකට දෙයක් මොකද තියාගන්න පුළුවන් මේක මිනිස්සු. එතෙන් යන පද ගන්න අදහස. එයා අදහස් කරගන්නවා. ඔයා තමයි මලමිනිය රිකවර් කරලා ඒ කනෙක්ෂන් එක නැහැ කියන අදහස දුන්නා. එතෙන් පස්සේ එයා මොකද කියන්නේ? මම මලමිනිය කියන බල දාන්නේ. නෑ. ඒක වචනයක් අල්ලගෙන එයා අදහස සම්පූර්ණයෙන්ම මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මොකද? එතන වාසනාවට වාසනාවට පස්සේ ලෙවල් ටවුන් එකට ට්‍රාන්ස්ෆර් කරලා ටවුන් එකට යනවා. ඊට පස්සේ තමන්ගේ අවසාන යාකට එක දාලා ඔබ ආයේ සමාජය කතාව දාන්නේ සමාජයෙන් ආපු විරෝධතා සියල්ල නැති ඔයගෙ දෙනවා. නමුත් ඔබ සහැල්ලුයි. එයාගේ දවස් ගානක වඩා තිබුණු ජීවිතේට වඩා ඔබ සහැල්ලුවක් දෙන්න වෙලා. ඊට පස්සේ ඔය දුන්නේ පස්සේ හරිද? ඔතනින් පස්සේ ඊයේ ඕකේ ඒකෙන් පස්සේ උදාවෙන දවස් තමයි මේ. ඒතකොට ඔබේ දා රාත්‍රියේ උත්සාහ කරනවා අවසාන වතාවට මොකක් කරන්නද? තමන්ගේ දෙමව්පියෝ කියලා ඉන්න දෙන්නගෙන් එක විනාඩියක් හරි කතා කරලා තමන්ගේ දෙන්න ප්‍රශ්නේ කියන්න. මොකද ලැබෙන රිස්පොන්ස් එක? ඒ දෙන්නට දුකයි. තමන් හදපු ශරීරය තමන්ට ඕන විදිහට ජීවත් නොවීම සම්බන්ධයි. එයාලා විදිහට ප්‍රශ්නේ ඉච්චර. ඒකට ඉන්න මිනිස්සු ජීවත් වෙනවද නැද්ද? ඒකට ඉන්න මිනිස්සු මොකද වෙන්නේ කියලා එයාලා දන්නේ නැහැ. එයාලට ඕන මොකද? ඒ ශරීරය එයාලට ඕන විදිහට පවත්වා ගන්න විතරයි. එච්චර. එයාලගේ මේ මාස්ක් කරන ආරවලින් හැදිච්ච ශරීරය එයාලට ඕන විදිහට පවත්වා ගන්න එයාලා කරන්නේ. එයාලට ඒක නැතිව දුක. හරි. එයාලා මොකද කියන්නේ? ඔතන මොකද? නෑ. කියලා කවුද කියන්නේ? අම්මා මොකද කියනවා? එයාට මොකද කියන්නේ? ඔයාලට නෑ නේද? හරි. ඒක උත්තරේ. ඔබ තවසන තියෙනවා වගේ. ඉනාරේ ඔයා ChatGPT කතා කරලා අහනවා මේ ප්‍රශ්නේ එහෙම දැන් මේ ක්‍රයිසිස් එකක් ආයෙ එන්න පුළුවන් දැන් ඔබ ඔයාගේ හිතේ තියෙන මේ වෙලාවට කරන්න මොකද මම හිතේ කනෙක්ෂන් එක නෙමෙයි වෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ තාක්ෂණික වගේ හිත ඇතුලේ තියෙන මේ අලුත් සයිඩ් එක මොකද්ද ඇයි මේක වෙන්නේ ඇයි මේ වගේ අදහසක් එන්නේ ඒක තියෙන පුළුවන් නමුත් මේක අහිතක අදහසක් මේක මේ තරම් බලට මේ තරම් ෆෝස් එකකින් තමන්ව ෆෝස් කරන්න තරම් මේ සැනිසරේට නතු වෙන තරම් මේකේ තියෙන සිචුේෂන් එක මොකද්ද කියන මේක ගන්න ගෙදර මිනිස්සුන්ට කියලාට ඒගොල්ලන්ට අදහසක් කරන්නේ තාම ගෙදර එකේ ප්‍රකාශ කරනවා ChatGPT මොකද කියන්නේ මේක සර්වයිව් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා mental health එකක් නැතුව මොකද දැන් ඔයාලා මේ වෙනකොට ඒ hope එක කියාගෙන ජීවත් වෙනවා එච්චරයි අද වෙනකම් මේ ඔය දැන් කියන්නේ දැන් මේ මොකද මම මෙතනින් පස්සේ මම ජීවත් වෙන හැමදාම පොඩි ලෝකයක් හදන්න පුළුවන් තරම් උත්සාහ කරන එකක් හදන්න මම එක දවසක් ජීවත් වුණා කියන සම්බන්ධයෙන් මම දන්නේ මොකද වෙන්නේ කියලා මේ ක්‍රයිසිස් එක අවසන් වුණා අවසන් නොවි තේ මම දන්නේ නමුත් මේ තමයි පළවෙනි බ්ලොග් එක මෙතන ප්‍රේරණ ස්ටෝරි එක දෙන්න කියලා ඉවර කරා හරි එතකොට මේ පළවෙනි ඇටැක් එකේ ඉඳලා 1 2 3 4යි පස්සේ දවස් මම ජීවත් වෙනවා හරි එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා අපි ඊළඟ දවසේ බලමු එතන කතාව මේ වෙනකොට අවසන් හරි සහවස්